පෙට්ටිය දැක්ක නැති නිසා අත දැන්. පෙට්ටියක් ඉතින් මහ ලොකු දෙයක් නෑ. නැවැත්තුවම නගිනවා. මහගුලක් හදාගන්න. අයිස්ක්‍රීම් ගන්න අත දැන්. කස්ටමර්ස්ලා මගේ ඉච්චර කැමැත්තක් නැහැ. මම කැමැත්ත තීර වර්ගවල. ඉතින් එන ගමු. ආව බව වෙනකම් එමුකෝ. පෙට්ටිය දැක්කම මිනිස්සුන්ට මතක් වෙන්නේ මිනිහා. එනම අනියෝ ඉතින් මේ පෙට්ටියේ මිනිහා කෙනෙක්ට එච්චර වෙනසක් වෙන එකක් නෑ. මිනිහා තිබුණා මං ඉන්නේ. Kemudian oh, ini tak ada mini pet yang tak kena naik makin kalah. Siap. අම්මට හුදුමාන මේ සුන්තියන් දරස් පොඩි දාන්න ඒ බලපන් අනේ පුතේ ඔන්න ඔය ටික කොහොමද ඇදලා දාපන් පුතේ ඔය ඇදලා දාපන් සුන්තියන් දට අගවම කරන්න බෑ ඇදලා දාපන් හේම Terus ini perbuat, meh? Ini lebih kasih dulu di kamu. අයියේ ඇසේදි අයිය ඔබට ගොඩක් දුර එලවන්නක් තියෙනවනේ Tiada sanipeak. මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.
මොකද්ද? එක පෙරට ඉඳන් හුජ්ජ කරන එකද? යුරෝපේ මේව කරන්න බෑ. මේ ඉතින් මේකෙන් නිදහසේ කරන්න පුළුවන් හුජ්ජ කරන එක විතරයිනේ. Bang. Ayo lah teman ni. Mana? ආගෙන ඉන්නේ. ඊපා. ඇත්තටම මම ඉතින් මෙහෙම බලාගෙන යනකොට මේ පෙට්ටියේ මිනිහක් උනක් දාගෙන යන්න පුළුවන්. ඈ? පිස්සුනම් කතා කරන්නේ. මොකද්ද? පොලිසියෙන් වල. බං. මොන නීති පොතේද තියෙන්නේ? කිචි ඩෙලිකා වෑන් එක මිනිහක් දාපු මිනි පෙට්ටියක් ගෙනියන්න බෑ කියලා මට කියා. මොන නීති පොතේ තියෙන්නේ? ඒක ඇත්ත. අන්න ඒකනේ මනියෝ මං කිව්වේ. මේ පෙට්ටියේ මිනිහක් උනක් දාගෙන යන්න බැරි ගමන් නැහැ කියලා. අන්න. ඉතින් මේ ගෙනියන්නේ අසාගේට. මොකද? ඇයිනාවේ මා සොයලා සිතේ සංකාමවතියා ඇයිනාවේ සොයා කීදේ කළදේ දැන සිටියේ මා පමණයි. අවසාන දුකයයි මාට දැනුනේ පසුවයි හොඳටම දන්නවා මං ඔය සින්දුව කියන්නේ මොන වගේ වෙලාවටද කියලා. මොකද මට කියන්න රිද්දවත්. අම්මා තුන් විතකින් අත. නේ. හලෝ ඈ නෑ එහෙම කෙනෙක් නෑ. මොකද? මේ බියට්‍රිස් කියලා කෙනෙක් අහන්නේ. ඔය ජමල් අටුණා. ආමෙන්. හයි. බලන්න. සුභාෂිනී. මේ කෙමල් ඔන්න නිවල දාපන්. කෙමල්. නිවල. ඔෆ් කරා. මොකද බංගේ? Isakan dah lepas. Oh boleh. Isakan dah lepas. Bu. Sudah tak kau orang dah lepas. Kaටද? Oh boleh. කාටද ගෞරව කරන්න දෙන්නේ? බබලේ Kapi, takut. Tengok. Kamu kapi. Oh boleh. Isakan dah lepas. Boleh. Jakob, enak tu Mia ke ni lah. Mia. Mudah macam ni aku orang tidak berani. ඒක රජ්‍ය බාරද අන්න දවසරේ මෙට්ටියක් මග වැටුණා කියන උනිලෝ රේච්චියා Taruh kan?
මැරිච්ච හේතුවට වැඩිය මට ලැජ්ජ හිතුනේ සාරේ පළුවන් නැති එකට. හැමෝටම දැනගන්න ඕනලා ඇත්තේ මම මැරුණේ කොහොමද කියලා. ඒකට පළවෙනි වර්ධිකාරයා මං හිතන්නේ අපේ ඉස්කෝලේ 9 පන්ති විද්‍යා ටීචර් කියලා. නමේ පන්තිට යන්න කලින් මම ලොකු ළමෙක් වුණා. අලුත් අච්චු පොත් හම්බෙච්ච ගමන්ම අපි පෙරළුවේ විද්‍යාව පොතේ අගටම තිබුණු ප්‍රජනන පාඩම. දැන් මට අවුරුදු 38ක්. තාමත් ඒ පාඩම මට උගන්නලා නැහැ. ඔය කෙල්ල තින්නේ ඈ කිසරේ කිව්වද ඔතේ මේ කෑන්කට හරියන්නේ නැහැ. ආ කෑන්කට හරියන්නේ නැහැ. මේක හරියට කැට ගන්න කියලා. ආ කොහොමද මේ වෙච්චිය? මේක වෙලාවට පුණ්‍යත් දෙන්නකෝ. ඕන. ආ මඩ. දෙතන පටේ ඉන්නේ උන් කාර්යාලේ එළුමිච්ච කන්න බලාගෙන ඉන්නේ. ආ එළුමිච්ච කන්න බලාගෙන ඉන්නේ. පොපතර දාලා ගන්නවා. අදින කැට ගන්න. බලපන් මේ පෙට්ටිය පියන කෑලි කෑලි. ආ මල ගෙදරට ගිය ගමන් මං තෝව කෑලි කෑලි වලට කපලා බත්තය තරමයි. අනේ මණි පුතේ බලන්න සුද්ධිලන්ත කොයිද කියලා. පුතේ බලන්න. අනේ දෙවියන්. අවසිනේ. ඔය කවුද මොන්නේ කියලා කිව්වේ? ආ? ආලා. කවුද? ආලා.